හලෝ ළමයි good morning කොහමද ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මං හිතනවා. අදත් මම චූටි vlog එකක් අරගෙන ඔයාලා හම්බ වෙන්න ආවා. ඉතින් කොහමද ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. අද අපි යනවා ළමයි අපේ තාත්තගේ ගමේ. ඇයි යන්නේ කිව්වොත් අපේ තාත්තගේ අම්මා අපේ ආච්චි අම්මා නැති වුණා. ඉතින් අපේ ආච්චි අම්මගේ බණයි දානයි තියෙනවා 3 මාස පින්කම. ඉතින් ඒකට තමයි අපි මේ යන්නේ. ඉතින් ළමයි අපේ ආච්චි අම්මා නැති වුණේ වයස නිසා හරීම දුකයි. ඉතින් මොනවා කරන්නද ළමයි අපි යන්න පුළුවන්. අපේ අම්මලා තාත්තලා යන්න පුළුවන්. අපේ සහෝදර සහෝදරියෝ යාළුවෝ අපි ආදරය කරන ඕනම කෙනෙක් ඕනම වෙලාවක නැති වෙන්න පුළුවන්. ඉතින් අපි දැනගන්න ඕන එයාලට වචනකින්වත් හිතට දෙන දේවල් කියන්නේ නැතුව එයාලට සලකගෙන සතුටින් එයාලත් එක්ක ඉන්න ඕන. මේ ඉන්න ටික කාලේ හැමෝත් එක්කම සතුටෙන් ජීවිතේ විඳින ගමන් ඉන්න අපි දැනගන්න ඕන. නැත්තම් ඉතින් ඒගොල්ලෝ නැති වුණාම ඒ දැනෙන පසුතැවීම දුක වේදනාව ඉතින් ඉතින් අපිට ගන්න බෑනේ. ඉතින් ඒක නැති වුණාම ඉතින් අපි ඉන්න ටික කාලේ හොඳින් හැමෝත් එක්කම ඉන්නවා. ඒක තමයි කියන්න තියෙන්නේ. ඔයාලත් එන්න ඉතින් මාත් එක්ක අපේ දාන ගෙදර යන්න. තාත්තේ ගම තියෙන්නේ කුරුවිට. ඉතින් ඔයාලට අද කුරුවිට ගමේ ලස්සන හැමදේම බලා ගන්න පුළුවන්. කුරුවිට කියන්නේ අර බෝපත්තැල්ල තියෙන්නේ. ඔයාලා දන්නත් ඇති බෝපත්තැල්ල පාරේ තමයි අපේ තාත්තගේ ගෙවල් තියෙන්නේ. මහ ගෙවල්. ඔයාලටත් ඉතින් බලා ගන්න පුළුවන්. ඉතින් මම ආරාධනා කරනවා මගේ vlog එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා. මං කලිනුත් දාලා තියෙන වෙතත් වැඩ කරන්න පොලිසියේ. ඉතින් එහෙම හිතුන වෙලාවට නිවාඩු දෙන්නේ නැහැ. ඉතින් තාත්තගේ අම්මගේ බණ දාන නිසා මේ දවස් දෙක තාත්තට නිවාඩු දීලා තිබ්බ පොලිසිය. ඉතින් නැත්නම් ඉතින් උදේ දවල් රෑ හැම වෙලාවෙම බැලුවොත් තාත්තා වැඩ ගෙදරින් වෙලාවක් ඇත්තෙම නැහැ ඉතින්. එහෙම තමයි ඉතින්. ඒ වගේ රස්සා කරන ආරක්ෂකංශي වැඩ කරන හැමෝගෙම මං හිතන්නේ එහෙම තමයි. නේද? ළමයි අනිත් ජොබ් වලත් ඉතින් හිතුන නිවාඩු දෙන්නේ නැහැ. ඒ වුණාට ඉතින් පොලිසිය කියන්නේ ජනතාව ආරක්ෂා කරන්න ඉන්න අයනේ. ඉතින් එයාලට ඉතින් කොහොමත් ඉතින් පොය නිවාඩු රජේ නිවාඩු කියලා එහෙමවත් නැහැ ඉතින්. ඒක තමයි මං කිව්වේ. කතාවෙන් කතාව ළමයි අපි දැන් තාත්තලයි ගමට ලම් වෙලා තමා තියෙන්නේ. මං ඔයාලට පෙන්නන්නම් ගම මාරම ලස්සනයි. ඉතින් ගමක් කියන්නේ ඉතින් කොහොමද ලස්සනනේ. අපි ඉතින් විස්සාවෙල්ලේ පැත්තේ. එතකොට එහෙ නගරයක් නේ. ඉතින් නගරයක් කියවට ගමක් වගේ තමයි. උන්නට නිකන් අර නගරයකට බරයිනේ. ගමක් කියන්නේ ඉතින් අර ඇතුළක තියෙන තැනක් නිසා මේ ගමක වයිබ් එක ඉතින් ලස්සනයි. ඉතින් බලන්නකෝ ඉතින් මම ඔයාලට ලස්සන තැන් වීඩියෝ අරගෙන තියෙනවා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේ vlog එකෙන් එනවා. මේ බෝපත් අසපුවේ විහාරාධිපති ඒ හාමුදුරුවෝ තමයි අපේ බණට වැඩම කළේ ළමයි. හරිම ලස්සනට බණ දේශනා කරනවා. ඉතින් ඔයාලත් බලන්න හාමුදුරුවෝ දන්නවද කියලා. මේ හරිම ලස්සනට බණ දේශනා කරනවා. ඉතින් ඔයාලත් බලන්න. මම ඉතින් වීඩියෝ ක්ලිප් අරන් තියෙනවා ඉස්සරහට.
කුරුවිට කිව්වට ළමයි කුරුවිට ටවුම නෙවෙයි. අර මං කිව්ව පත්තැල්ල පාරේ ටිකක් දුර යන්න ඕනේ. ඉතින් දැද්දේ ගමට. අර සමහර ළමයි නේ නුවර කිව්වට නුවර නෙවෙයි. නුවර ඇතුල් පැත්තේ ඉන්නවා වගේ. ඒ වගේ තමයි අපේ තාත්තලා. ඉතින් දැන් අපි අපේ මහගෙදරට ඇවිල්ලා තියෙන්නේ. මං ඔයාලට පෙන්වන්න හදන්නේ අපේ මහගෙදර. අපේ ගෙවල් මහගෙදරත් එක්කම තියෙන පන්සලක් වගේ තැනක්. ඉතින් මෙහෙම ඉතින් මං හිතන්නේ කොහෙවත් ඇති කියලා ළමයි. ඒ කියන්නේ එතන මේ හාමුදුරුවෝ වැඩ වාසය කරන්නේ නැහැ. අපේ ආච්චි අම්මා ඉන්න කාලේ අපේ ආච්චි අම්මා ඔතන සිල් ගත්තා, බෝධි පූජා තිබ්බා. පොඩි පන්සලක් වගේ හරීම හිතෙන වෙන තැනක්. මම මෙතෙන්ට එන තමයි ආසම මහගෙදර ආවහම මම ඉතින් ඉස්සරහටත් ලස්සනට වීඩියෝ ක්ලිප් අරන් තියෙනවා ඔයාලට පෙන්නන්න. මේ ඉතින් මම ආපු ගමන් ඉතින් එතෙන්ට හැමදාම යන නිසා වෙනද වගේම අදත් ගියා. ඉතින් මට හිතුණා ඉතින් ඔයාලට මේ වීඩියෝ ක්ලිප් එකක් අරන් පෙන්නන්න. ඉතින් අර තියෙන්නේ අපේ මහගෙදර. ඔය එන්නේ අපේ තාත්තා. ඉතින් අපේ තාත්තත් ඉස්සෙල්ලම එන්නේ ඔතෙන්ට තමයි මහගෙදර ආවහම. දැන් අපි යන ළමයි අපේ ආච්චි අම්මගේ සොහනත් බලාගෙන පොඩි දොළ පාරක් තියෙනවා උතන. ඒකේ මාළු ඉන්නවා. ඒ මාළු බලලා යමු ඉතින්. ඔයාලත් දැන් මාත් එක්ක. ඔය ඔතන තියෙන ළමයි අපේ ආච්චි අම්මයි සොහන. අපේ ආච්චි අම්මගේ සීයා තාත්තගේ එතකොට අපේ සීයාගේ අක්කගේ ඒ හැමගේම සොහන් තියෙන එතන. ඔය තියෙන්නේ මම අර කිව්ව දොළ පාර. මේකේ මාළු ඉන්නලා මේ වීඩියෝ ක්ලිප්ස් වල වැඩි මාළු පේන්නේ නැහැ. මොකද මේ හවසනේ. ඉතින් මං ඔය දවසට පස්සේ දවසේ වීඩියෝ අරන් තියෙනවා මාළුන්ගේ ලස්සනට ඔයාලට පෙන්නන්න. මේ වීඩියෝ ටිකෙන් බලා ගන්න. මං ඉස්සර පුංචි කාලේ ඉපදිච්ච කාලේ මෙහෙ තමයි ඉඳියේ. මේ මහගෙදර අපේ තාත්තා හැදුවේ. ඒක අපේ තාත්තගේ ගෙදර. මහගෙදරට උඩින් පොඩි ගෙයක් තියෙනවා. ඒ ගෙදර තමයි අපේ ආච්චි අම්මයි සීයා තාත්තයි හිටියේ. ඉතින් ඉස්සර මං පුංචි කාලේ අපේ අම්මා මාව කඩල එහෙම කවන්න එක්කගෙන එනවා මෙතෙන්ට. මේ මාළු දිහා බලාගෙන මං කඩල එහෙම කනවා. ඉතින් ඒ කාලේ හරි ලස්සනයි. ඊට පස්සේ අපි මෙහෙන් කොළඹ පැත්තට ආවනේ. ඉතින් දැන් මතක් වෙද්දි හරිම සුන්දර කාලයක් තමයි ඒ කාලේ. ඔයාලටත් ඇති ඉතින් ඒ වගේ මතක. මේ වීඩියෝ ක්ලිප් එකෙත් ඔයගලන්ට මාළු පේනවා ඇති නේද ළමයි? ඒ වුණාට ඔය දොලේ මාළු සෑහෙන්න ඉන්නවා. ඔය දැන් ඔය පේන්නේ චුට්ට දෙනයි. උදේට අපේ මාමා එහෙම කන්න දාන්නේම ආවම සෑහෙන්න එකතු වෙනවලු. මාමා තමා කිව්වේ. ඉතින් ඔය චුට්ටක් පේනවා ඕකේ. උනාට මම කලිනුත් කිව්වා වගේ ඉස්සරහට මම වීඩියෝ ක්ලිප්ස් අරන් තිනවා. ඒවයි හොඳට මාළු පේනවා. දැන් ඉතින් ඕගොල්ලෝ උඩින් යන්තම් බලා ගන්න. පේනවත් ඇති ළමයි ඔය එන්නේ මාළු බලා ගන්නකො. ඉතින් අපි මාළුත් බලලා ආච්චි අම්මයි සෝනත් බලලා දැන් යනවා. ඉතින් අපි එහෙ ගිහින් එද්දි අපේ අම්මයි තාත්තයි බොමලුව අමදිනවා. අපේ තාත්තා ඉතින් ආවට පස්සේ මෙහෙ හැමදාම කරන්නේ ඔය බොමලුව අමදින වැඩේ තමයි. තාත්තටත් ඉතින් හැමදාම වෙන්න වෙන්නේ නැහැ නේ වැඩ නිසා. ඉතින් ආවට පස්සේ ඉතින් ඕවා කරනවා. අපේ පුංචි පන්සල තමයි ඔය තියෙන්නේ. ලස්සනයි නේද? ඔයාලගේ මහගෙවල් වල හරි ගෙවල් වල වගේ මේ වගේ චූටි පන්සල් තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න. බලන්නකො පන්සලක් කියන එක වැරදි නෑනේ. බෝ ගහකුත් තියෙනවා. මේ වෙලේ ළමයි ඉස්සර ඕලු මල් පිපුණා. මාර ලස්සනයි. දැන් ඒ වෙල ගොඩ කරලා නැහැ. ගොඩ කරා නම් ආයෙත් ඕලු මල් පිපෙනවලු. මට එහෙ ගිහින් හම්බුණා ළමයි චූටි අමුත්තෙක්. ඉස්සරහට බලන්නකෝ මේ බලන්න
මෙයා කෙලි වැටිටියක්. ඉතින් ඒ ගෙදරට මෙයා බලා ගන්න බැහැ කියලා අපෙන් ඇහුවා අරන් යනවද කියලා. ඉතින් අපේ තාත්තගෙනුත් අහලා තාත්තා හා කිව්වා. ඉතින් අපි මේ දවසේ නම් අරගෙන ආවේ නෑ. ඊළඟ දවසේ දානෙත් ඉවර වෙලා එයාවත් අරගෙන තමා ගෙදර ආවේ. බලන්නකෝ අනේ ලස්සනයි නේද? බලලා ඌවා මේවා ඔක්කොම කරලා ඉවර වෙද්දී බණ අහන වෙලාවත් ලං වෙලා. ඉතින් ඔයාලත් එන්න මාත් එක්ක බණ අහන්න එකතු වෙන්න. කලින් කිව්ව ළමයි මේ ඉන්නේ බෝපත්වසපුවේ විහාරාධිපති ඒ හාමුදුරුවෝ. හරීම හොඳයි, හරීම ලස්සනට බණ කියන. ඒ වගේම හරීම කාරුණිකයි. දැක්කහම හිත නිවෙනවා ඒ හාමුදුරුවන්ව. ඉතින් මම බණ දේශනා කරන එක නම් වීඩියෝ කරේ නෑ. ඒක හරි නැහනේ. ඉතින් මම මෙතනින් පස්සේ බණ දවසේ වීඩියෝ ක්ලිප්ස් අරන් නෑ නේද? ඊට පහුවදා උදේ බලන්නකෝ ඉතින් මේ දානේ දවස. ඊට පහුවදා උදේ පාන්දරින් මම කරේ අපේ නංගී මායි තව අපේ නංගිලා කට්ටියකුත් එක්ක මේ අපේ පුංචි පන්සලට ආපු එක තමා. ඉතින් උදේ පාන්දර පුදුම සනීපයක් දැනෙනවා මේ ටිකට ආවහම. කාලා තිබ්බා. ඉතින් බලන්නකෝ vlog එක ඉස්සරහට. මේ මල් ගහක් හිටවන්න ඕනේ. මේවයි මොනවද නෝනා හිට වෙන්නේ? අතුද? අතුද? ඉතින් අපි මෙතෙන්ට වෙලා ඉන්නකොට අපේ මාමාව මාළුන්ට කන්න දාන්න යන්න. ඉතින් අපි ගියා මාළුන්ට කන්න දානවා බලන්න. එතකොට මාළු ගොඩාක් එකතු වෙනවා කිව්වනේ මම අර කලිනුත් කිව්වේ. ඉතින් දැන් වීඩියෝ ටිකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මාළු. කලින් වීඩියෝ එකේ හරියට පේනුන්නේ නෑනේ. ගන්න බලන්නකො මාළු. හැබැයි ඉතින් අපිට වෙච්ච වැඩේ කියන්නේ ළමයි අපේ මාමට කලින් කවුරු හරි මෙතෙන්ට ඇවිල්ලා බත් දාලා. ඉතින් කලින් බත් දාපු නිසා මාළු ඔක්කොම මෙතෙන්ට එකතුනේ නෑ. ටික දෙනෙක් එකතු වුණා. ඒ වුණාට ඉතින් අර දෙය අපිට බලා ගන්න බැරි වුණා. කොහොම තමයි ඉතින්. මොන කරන්නද? ඔන්න බලන්න මාළු. බලන්නකො ළමයි මාළු ගොඩාක් ඉන්නවා. බලන්න ඉතින්. Arin, sabda keren lo Fernando. Sabda keren lo jadi sabda keren lo. Ada. Arin ada poli kita ada. Ada lagi kerjaan jalan baru ada udah kali. Arin ada baru haji hamar. Keren. Yo, kau mana? Kaya macam jangan lihat kepala ni. Macam mana tu? Oh, boleh jadi kerajaan. Ini lokal ni sama ada. Ada lagi kerjaan jalan apa ini? Oh, medik pena. Baik macam ni. Medik pena. Pena. Ayan. Puting
ඔව් කවුනාම රෝඩේ වැඩි කට්ට කීපෙක දෙන්නේ. මම රාව මේනවා ඉතින්. අනිත් වශයෙන් යන්නේ. මොන් දැන් ආයෙ රවුමක් එයි. ඉන්නවයි නේද? කොමෙලි බහලා නෙවෙයි. අනේ උඩ හයින් එකක් මර. අර උඩ මුඩම කරලා කියලා ආරලා. මේ හරි ඉන්න සෑහෙන්නේ. ඒ බද්දානේ ඉන්න. ඕනේ වැස්සහම විශාල විදිහට ලොකු එකක් එන්නේ. නෑ නෑ. අපරාධේ අර ගොල්ලෝ ගියා. පැත්තට උඩින්. මේ හරි වෙන්නේ. අර අඩිය ඇති දෙන්න. නෑ අර හටා යන්න බලන්න කරගන්න. හරි. වැඩි කරගිල්ල තමයි. මට මේක විතරයි නේද? අර ඉන්නේ නෑ ලොකුයි. එනවා. ආයෙත් බාරම අන්දෙන්න. ඕනි වෙන්නේ. අනේ වලාගෙන තිබ්බ අර ගොල්ලෝ දෙන්නේ. මම පාරම ඔතන වුණා කරා. මේ දෙන්න දෙනවා. මේ යනවා මේ දැස්සේ. ඒක හිතන්නේ. මේ වදිරට එනවා. සෑහෙන වෙලාවක් මාළු බැලුවා නේද ළමයි. දැන් යන් අපේ දානමය පින්කම වෙතට. අපි ආවේ කළනේ. මාළු බැලුවා ගොඩක් කියලා නේද? කවන්නේ කවන්නේ. ඉතින් ඔයගොල්ලන්ටත් බලන්න වෙන්නේ නැහැ නේ ඉතින්. ඉතින් ඔය අපේ පවුලේ කට්ටිය දානයට ලේස්ති කරලා තියෙන ඔය ඉන්නේ අපේ අහිංසක ආච්චි අම්මා. ගොඩක් දුකයි. ඉතින් ආච්චි අම්මා අපිට මතක් වෙනවා. මෙහි ගියාම ඉතින් සෑහෙන්න දුකයි. ඉතින් මොනවා කරන්නද? එහෙම තමයි නේද ළමයි. ජීවිතේදී ඔය හාමුදුරුවරු වැඩම වෙන වෙලාව බලන්න ඉතින් ඔයගොල්ලෝ දාන බෙදනවා අපේ පවුලේ අය ළමයි. මෙතන මාර වැඩක් වුණා. මම මේ වීඩියෝ කරන්න ළමයි හොරෙන් හාමුදුරුවන්ට හොරෙන් වීඩියෝ කරේ. මේ ලොකු හාමුදුරුවෝ කියලා තාත්තා පිරිකර පූජා කරද්දි මෙව්ව තමයි මේ ෆොටෝ ගන්න ඕන. ගන්න වෙන ෆොටෝනේ. මං හිතුවේ කදාකත් හාමුදුරුවෝ කෙනෙක් එහෙම කියයි කියලා. මං හිතුවේ ආස නැති වෙයි කියලා වීඩියෝ කරනකොට. මං ඉතින් ඊට පස්සේ හොඳට කැමරාව අල්ලලා හොඳට වීඩියෝ ටිකක් කරා. ඒ ටික තමයි ඉතින් ඔයගලන්ට මේ පේන්නේ. හරිම හොඳයි මේ ලොකු හාමුදුරුවෝ. කැමැත්තටත් වඩා ළමයි අනික් හාමුදුරුවෝ සමහර අය බනිනවනේ ෆෝන් එකේම අල්ලගෙන ඉද්දි. ඉතින් මේ හාමුදුරුවෝ හරි හොඳයි. ඊට පස්සේ මම ඉතින් හොඳට වීඩියෝ කරා. ඊට පස්සේ පැන් වඩලා හැම අපේ දානමය පින්කම ඉවරුණා. ඉතින් මට මෙතනින් එහාට වීඩියෝ ක්ලිප්ස් ගන්න අමතක කරලා ළමයි. ඇත්තටම සෝරි. ඊට පස්සේ අපි හවස් වෙන්න ගෙදර ආවා. ඉතින් අස්සලා ඉතින් vlog එකේ තියෙන්නේ. ඉතින් vlog එක ඉවරයි එහෙනම්. එහෙනම් මං අලුත් vlog එකක් අරගෙන ඉක්මනට ඔයාලා හම්බ වෙන්න එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් නිරෝගීවත්ම ඉන්න ඕනේ. මේ ඉන්නේ අපේ ගෙදරට ගෙනාවු අලුත් යාළුවා ලුසි. එහෙනම් අදට මෙච්චරයි. බයි බයි.